අපට වටලා ගහනවා. ඉතින් මේක තමයි අන්නේ. ඇයි පින්වත්නි සත්‍ය අඳුම කොටකට තමයි. සත්‍ය කියලා පිළිගන්නේ බැරි ලෝකයක් නම් මේක මොකටද අපරාධයක්ද? මේ මිනිස්යන්ට මොකද වෙන්නේ? මේක ලාභ සත්කාරයක් ගන්න නෙමෙයි, නමක් ගන්න නෙමෙයි. සත්‍ය ලෝකෙට දෙන්න ඕන. බලන්න අපේම දරුවෙක්. කුල පුත්‍රයා කියන්නේ අපේම දරුවෙක්. සතර යැලෙන්න සතර දැකලා දුක වෙනවා. සතර දුක ගැන දකින්න නැතුව දෙමාපියන් එහෙම. සාසන දකින්න. සාසනය සුවසාරන ඒ පරිපූර්ණවම තියෙනවා. අපි හැම කෙනෙක්ම සාසනයට ඇතුළු වෙනකොට ලොකු හාමුදුරන්ට වැඩගෙන සිවුර අද්දන්න ඕන කියලා දෙයක් කියන්නේ. මේ කියන්නේ ඔය කරුණා බඩබල දෙන්නේ. මේක අහන්න නෙමෙයි මේකෙන් දකින දේ බලන්න මොකද කියන්නේ. අද්දන්න ඕන සිවුර ගන්න ලොකු හාමුදුරුවෝ ගිහිල්ලා තමන් මේ පැවිදි ඉන්නවා. කොහොමද ඉල්ලන්නේ පැවිදිද? මේ පාලියෙන් කියන එක මම සිංහලෙන් කියන්නේ නම් පාලියෙන් කියන්නේ. මෙන්න මේ විදිහටයි දෝතුනේ ජාගනාත් එක කියන්නේ. සබ්බ දුක්ඛ නිසරණ නිබ්බාන සත්‍ය කරණන්තා. ඉමං කාසාවං තනියි. පබ්බා ජීත මම් බන්තේ අනුකම්පං පාද. මේ වාක්‍යය කියලා තමයි පින්නන්නේ සාහිත්‍යයට ඇතුළු. අද මොකද මේකේ තේරුම සාමාන්‍යයෙන් ඔයකට තේරෙනවද? සබ්බ දුක්ඛ නිසරණ. සියලු දුක් වලින් නිදහස් වෙන්න. අනිත් එක මොකක්ද? නිබ්බාන සත්‍ය කරණත්තාය. නිවන් සාක්ෂාත් කරගන්න. මේ හැම කෙනෙක්ම පැවිදි වීමට යන මොකද වාක්‍ය කියන්නේ? සියලු දුක් වලින් නිදහස් වෙලා නිවන් සාක්ෂාත් කරගන්නයි මම මේ කාසාවස්ත්‍රය දරන්නේ. මේක ඔයක දැනගන්න. ඊව ඉන්නක මම දැනගන්න. ඔය හැම කෙනෙක්ම කියලා කියනෝද? පින්නක් නිවන පතර දාලා වර කරන්නේ කියලා කතා කරනවා. මොකද මේ නිවනේ කියලා කියන්නේ? ඒක දන්නේ නැහැ. නිවන් දකින්න කොහොමද කියන්නේ? නිවනේ කියලා දෙන්නන්නේ උත්පත්ති මරන්නේ. ඒක ඉදිරිපත් කරන්න පුළුවන් මේ කිසිම සතෙකුට බෑ. බුදුරේ විතරයි වෙන්නේ. මරණයක් කොටයක් අපිට නැහැ. නම් අපි හැම කෙනෙක්ම මගේ කියන ප්‍රශ්නේ මරණ කියලා. හැම කෙනෙක්ම මරණ කියලා. ඔය. තමාගේ මරණ කියලා නෙමෙයි. අනුන්ගේ මරණ කියලා. මමයි කියලා කතා කරන්නේ මගේ උපත්ති වලට බලන්න බෑ. අනුන්ගේ උපත්ති බලන්න යනවා. මම මේ උඩින් ප්‍රශ්න දෙන්නේ. මේ ඇයි මෙහෙම මේ කතා කරන්නේ කියලා ඔයාලා බලන්න මේක ටිකක් වෙනකොට ඔළුවක් හේදි කරලා. මගේ උපත්තිය දකින්න බෑ. අනුන්ගේ උපත්තිය දකින්න. අන්න ආවල් ළමයි කයකට ළමයි කියලා දෙන්න. ඒක බලන්න. අපිට කියනවා බංගාලම් කියලා පෞරුෂත්වයක් දෙලා අද සාමික බෑ. කෙනෙක් මරුණාම අන්න මරුණා කියලා මම දෙන්න මේක කියන්නේ. ඔයක පිළිලක් තියෙනවා. මගේ ප්‍රශ්නේ ඒක නෙමෙයි. මම අහන්නේ දැන් අනුන්ගේ මරණය දැක්කනම් ඇයි තමන්ගේ මරණය දකින්නේ නැත්තේ? ඔය දකින්න. මෙන්න දැකපු එකක් කියන්නේ. අනුන්ගේ උත්පත්තිය දකින්නම නම් ඇයි තමන්ගේ උත්පත්තිය බලන්නේ? වැඩි අනුන්ගේ උත්පත්තිය බලන එක තමන්ගේ උත්පත්තිය බලන්න. ඔය කියන බා. මට ඇදලා කියන්නේ මම. බුද්ධියට ඇදලා කියන්නේ. බුද්ධිය පැත්තෙන් බලන්න. කාගේ උත්පත්තිය බලන්නේ කියන්නේ? අනුන්ගේ උත්පත්තිය බලන්නේ කායි තමන්ගේ උත්පත්තිය බලන්නේ කායි? බලන්න මිනිස්සෙක් වශයෙන් අපිට තමාගේ උත්පත්තිය බලන්න. මම කෙනෙක් කියලා. එහෙම වෙන්න බලන්න පුළුවන්. එහෙම බලපු කෙනෙක් කියනද ලෝකෙ. මෙන්න මෙතන ඇවිල්ලා ඉන්නවා. ලෝත්‍රා බුදුහාමුදුරුවෝ. ධර්මේශනකේ. දැන් ඔයගොල්ලෝ කියන්න ඕන අපිට උගාරේ. අපේ ඉල්ලේ නිවන. මේ කොහේ හරි කරදර තියෙනවා. කොහේ හරි කරදර තියෙනවා කියලා මම කියන්නේ. අපි ඉල්ලේ නිවන. අපි නිවන ඉල්ලන්නේ ඉතල ගෙදර හිටියේදී පන්සිල් සමාදන් වුණා. මතක තියාගන්න. අපි ගෙදරදී පන්සිල් ගත්තා. අපි දන්න පන්සිල් තමයි පාණාති පාතා වේරමණී අදින්නාදානා වේරමණී ඔන්න ඔය වගේ කියලා පන්සිල් පහක් අපිට. මේ හැම කෙනෙක්ම පන්සිල් සමාදන් වෙච්ච කෙනෙක් තමයි
පන්සලට යන්නේ මොකටද? පැවිදි වෙන්නේ මොකටද? මොකටද? නමුත් කියවේ මොකද්ද? නිවන් සාක්ෂාත් කරගන්න කියන්නේ. අපිට දෙන්නේ මොනවද? අපිට දෙන්නේ ගතකි. ඔයකට පුළුවන් නම් ඒක නැහැ කියලා කියන්නේ. අද ඕනම හාමුදුරුවෝ කෙනෙකුට දෙන්නේ පරිමේම පැවිදුණාම ධර්මයේ දෙනවා. ඉතින් පින්නක්නි මේ සිය දුන්න හැටිය. බුදුහාමුදුරන්ගේ ධර්මයේ දන්නත් කියන්නේ. මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ කියන සිය අල්ප මාත්‍රයකට දකින්න පුළුවන් මොනවා මේක බැරි. බුදුහාමුදුරන්ගේ ධර්මයේ සීලයක් ශ්‍රේෂ්ඨ මුත්තක කරතියක්. ඒක වෙනකොට කවදාවත් කරන්න. ඉතින් මේ සූත්‍ර කියනවා. ගිරව් කියන්නේ. මේ ගිරව් කියනවා කියනවා ඒක පොඩ්ඩක් අර්ථය ගත්තේ නැහැ. අර බලන්න. දැන් බලන්න සීලය ගැන කතා කරනකොට කරණීයම සූත්‍රයේ සම්මා සම්බුදුරණන් දෙකන කරපු සූත්‍රයක්. ඒක නෑ කියන්නේ. ඒ සූත්‍රය අන්න පැත්ත ගන්නවා. ඒ බුදු ධර්මයේ හිම මෙතන බුදුහාම විතරක් නෑ කියනවා. දිට්ඨිංච අනුපගම්ම සීලවා මේව ඇහෙන්න ඕන කම්බර. ඇයිද මේ ධර්මයේ පේන්න ඕන. දිට්ඨිංච අනුපගම්ම සීලවා මොකද්ද මේ කියන්නේ? මේ පාළියෙන් කිව්වේ මොකද්ද? දිට්ඨිංච අනුපගම්ම සීලවා කියන වචනේ තේරුම් ගන්න. දුෂ්ටියට නොබෙමිනි සීලය. ඉතින් මේ බඹයක් පමණ ශරීරය මේක බලන්න ඕන. ඒ තමන්තොල බලන්න දුෂ්ටියට නොබෙමිනි සීලයක් තියෙනවද කියලා. බත් දුෂ්ටිය කියන්නේ ඇහෙන් බලන අවස්ථාව දුෂ්ටිය. කනෙන් අහන අවස්ථාව දුෂ්ටිය. මේ සියල්ලම. නාසයෙන් ගඳ සුවඳ ගන්න අවස්ථාව දුෂ්ටිය සියල්ලම. දිවෙන් රස ගන්න අවස්ථාව දුෂ්ටිය සියල්ලම. කයෙන් ඉස්පර්ශ ලබන අවස්ථාව දුෂ්ටිය. දුෂ්ටිය සියල්ලම. මන දමකින් අනිත් දුෂ්ටිය. එතකොට දිට්ඨිංච අනුපගම්ම සීල. මෙන්න මේ කියන අසකරණාවේ දිවසාරිනේ මන කියන ධර්මයන්ට ක්‍රියාත්මක වෙලාවට නැති අවස්ථාවක් තියෙනවනම් ඒකයි බුදුරණන් වහන්සේ සීලය කියලා වෙන්නේ. ඉතින් ඒ සීලේ කොහොමද අපේ ගාව තියෙන්නේ? ඉතින් මේක ආන්නේ නේද කන්නේ සූත්‍රේ. කන්නේ සූත්‍රේ කේවල ඔය අර්ථය ආන්නේ නැහැ. ඒකට ඒ සීලයෙන් තමන්නක සාධනෙන්නේ. නමුත් പിന്നെ තදනින් කිව්වොත් මුලාවක් විතරයි. මොකුත් නැහැ. සාරසාරින් දෙන්නෙකුත් තදනින් ආරදෙන් විතරයි. මොකක්ද නැහැ. අන්න එතන උල්පලා දර්ශනේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා. දිට්ඨිංච අනුපගම්ම සීලවා. එනේ ඔබ උදාලමයේ ඉඳලා මහල්ල දක්වාම හැමෝටම බුදුහාමුදුරුවෝ දේශනා කරපු සීලය. අන්න උතුම් සීලයක් තියෙන බුද්ධ දේශනාව. මොකද දිට්ඨිංච අනුපගම්ම සීල. ඒක ඇහැ සම්බන්ධ එකක් නෙමෙයි, කන සම්බන්ධ එකක් නෙමෙයි, නාසය සම්බන්ධ එකක් නෙමෙයි, දිව සම්බන්ධ එකක් නෙමෙයි, කය සම්බන්ධ එකක් නෙමෙයි. ඒ ශික්ෂණය ඇතුනේ ලෝකෝත්තර දර්ශනය. අන්න ඒ සීලයයි බුදුකෙනෙක් වර්ණනා කරන්නේ. නමුත් අපි ගන්නේ නැති සත්‍යයේ පුද්ගලයෙක් පිළියන සත්‍ය පුද්ගලයා හඳුරවන්න සිල් ගන්නවා. ගෙදර ඉන්න පහෙන් බෑන දනු පහගේ බෑජුණා 10කින් බෑන. තවත් එහාට යනකොට කෝටියකින් බෑන. එක්සාමක් කියන කෝටියක් සංගර දෙලි ගත්තත් තථාගත දර්ශනේ ඇයි සත්‍ය පුද්ගලයා හඳුරවන්න. සත්‍ය පුද්ගලයා කියන බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒකයි අසජී මහරහතන් වහන්සේ ඒ ධර්මයේ කියනවත් එක්කම සාරිපුත්ත දැන් ඉතහාරු උගලන් කියනවා සාරිපුත්ත හාමුදුරුවෝ ඒ ධර්මයේ දැන් හේතුව ධර්මයක් කියනවා. ඒතර බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මොකද? හේතුඵල දහම. අපි දැන් ඉගෙන ගන්න හාමුදුරුවෝ අපිට උගන්වන්නේ මොකද්ද? අපේම කියන පැවිදිලා අපිට උගන්වන්නේ මොකද්ද? සංවර කරන්න හදන්නේ සීලය. ඉතින් සීලයෙන් සංවර කිරීම දැන් මේ ප්‍රඥප්තිය කියන සීලයෙන් සංවර කිරීම කවුරුන්ට බුදුන් තෝරන්නේ මේ හැම දිගටම ආවා. ඒක ප්‍රඥප්තිය හරහා එන්නේ. මේක සතේ පුද්ගලෙක් ඉන්නකොට සදා පුද්ගලයා හසුරවන්න සීල් තියෙනවා. ඒව සමාජය වැරදිද? සමාජය හොඳට පවත්වන්න යන්න බුද්ධිය නැති අය හසුරවන්න ක්‍රමයක් ඒක. සතෙක් ඉන්නවනම් සතා මරන්න බෑ. සතාට හිංසාවක් කරන්න බෑ. නමුත් වෙනදී ඔබලා එකිනෙකට එක් කරනවද මම අහන්නේ. සතෙක් නැහැ කියලා. මේ උතුම් පොය දවසේ සත්ත්ව හිංසාව කරන්නේ නැහැ කියලා. ඔය සමාදන්. දවල් දාන්න කියන්නේ මොනවද කියලා බලන්න. දවල් දාන්න කියන්නේ
මේ අවුරුදු කියනවා. එහෙම ගොත් හරියයිද මේ? කවුද රැවටෙන්නේ? Tamanටයි. Taman මුලාටපත්. ලෝකේ පරම සත්‍ය දැන් අතුර කියනවා. මේකට විරුද්ධකාරයෝ ඒ විරුද්ධකාරයෝ අර්ථයක් නැහැ. ධර්මයේ වහන්න බෑ කාටවත්. මේකේ ඉන්න අහවල් පිටින් ලියාදී කරන්නේ. ලෝකේ ඉන්න හැම මොන જાතිකාරයෙක් ගත්තත් මේ සත්‍ය බුදුහාමුදුරු පුද්ගලෙක් නෙමෙයි. බුදුහාමුදුරු කියන්නේ පුද්ගලෙක් නෙමෙයි. උන්වහන්සේගේ සී සත්‍ය ධර්මයේ මුළු ලෝක ධාතුවටමයි ඒක කට්ටියකටයි එකක් නෙමෙයි. ඒක කට්ටියක් අපිට පාලනය කරන්න ඕනේ නෑ මේක. බලතර දීලා නෑ එහෙම පාලනය කරන්න. ඒක තමයි මොකටද? ඒ මොඩකම තියෙන තාක්කල් ලෝක සත්‍යයෙන් යන්නේ. ඒක මම දකිනවා. ඒක පැහැදිලිව දකිනවා. ඒ කියන්නේ ධර්මයට අගෞරව කරන්නේ. අපි කතා කරන්නේ නැහැ දෙමව්පියන්ට කරගන්න එපා. ගුරුවරුන්ට කරගන්න එපා. අත වශයෙන් මේ ධර්මයේ දකිනවනම් ඒහා සමාන ගුරුවරුන්ට කරගන්න තමයි. ඒ ධර්මයේ දකිනවනම් ඒවත් සමාන දෙමව්පියන්ට කරගන්න. ඒක අවංකවමයි වෙන්නේ. බාහිර. අද පින්නත් ලෝක ගත්තා. කොයි විදිහේ ලොකු ඇත්ත බණ කිව්වත් සමහර ඇත්තන්ගේ දෙමාපියෝ ඉන්නේ මාල් බණ. මේ ලොකු හොඳට බණ කියන මිනිස්සු ඉන්නලු. අපි දන්නවා. ඒ වෙන්නේ මොකක්ද නිසාද? මේ ධර්මයේ නිවැරදිව දැනගත්තේ නැහැ. මෙච්චර මේ කරදර වෙන්නේ මොනවා නිසාද? නිවැරදි ධර්ම දැනගන්නේ නැහැ. මිනිස්යව. ජාති වේදී අපි ගස්සත්තේ මෙහි ආවට පස්සේ. කුල වේදී හරි ගස්සත්තේ මෙහි ආවට පස්සේ. අපි කුලයක් කරන් ආවේ නැහැ. ජාතියක් කරන් ආවේ නැහැ. අපි ආගමක් කරන් ආවේ. මේ ඔක්කොම මෙහි ආවට පස්සේ. නමුත් පින්නම් බුද්ධිමත් මිනිසයා සද්ධර්මයට කැමති. සත්‍යයට කවුරුත් කැමති. ඒ සත්‍ය ධර්මයේ ලෝකේ විරාජකාලයක් බබලන කාලයක් කරලා මේ කුඩා ලංකාවෙන් තමයි මුන්නත් මේ ලෝකෙ හදන්නේ. දැන් ඒ වකවාන වෙලදී. එතකොට අපි හැම කෙනෙකුම අයිතියක් තියෙනවා. ජාති වේද කුල වේද ආගම් වේද නැතුව මේ තථාගත දර්ශනය ඒ ආකාරයෙන් දේශනා කරන්න තරම්. අනිත් එක අන්තිමේ නෙමෙයි මේක තියෙන්නේ. අන්තිමේ රහතන් වහන්සේ නැහැ කියලා සම්මා සම්බුදුරන් වහන්සේ දේශනා කරා. සම්පතේ අනතිය රහත්තුනේ රාජාවනත් එක්ක රාජා නුත් එක්ක. ඒ රහත්තුරු බව කාටවත් පේන්නේ නැහැ. අන්තිමෙන් බෑ රහත් බව බලන්න. ඇඳුමෙන් බලන්න බෑ. ඇඳුමෙන් ඇඳලා යට ඉන්න එකම කාර්ය කරලා බලන්න. ඇඳුම නෙමෙයි මේ ඉංග්‍රීසි ධර්මයේ. කතාකර සම්මා සම්බුදුන් වහන්සේලා ලෝකෙ පහළ වුණා. මේ උන්වහන්සේලා පහළ වෙලා කියන්නේ හැම කෙනෙකුටම බුද්ධත්වයට ලබා ගන්න එක. ඒ කොහොමද කියන්නේ? උන්වහන්සේ සම්මා සම්බුදුන්ට පත්‍රා අපේ ගෞතම බුදුරජාණන් සම්මා සම්බුදුන්ට පත්‍රා උන්වහන්සේ හැම බරක්ම කියලා යන්නේ මොකක්ද අන්තිමට? තුම්මේ කිච්ඡන් ආතප්පං ආකාරවලට. එතන මොකක්ද කියන්නේ? තොප්ප කරගන්න කියලා කියන්නේ. මේ අහන්න රාගනේ ඒ තොප්ප. දැන් උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා සම්මා සම්බුද්ධ පදලා තොප්ප කරන්නේ කියලා කියන්නේ ඔයකට කියන්නේ පදේ දිවෙන කියනවා. හා? මට විතරයි සම්මා සම්බුද්ධත්වයට ඔයකට නැහැ කියන එකට කියන්නේ නැහැ. මේ මං ආප්තන ඔබට එන්න. අනේකට ගුරු මුස්තියක් නැතුව ලෝකෙට පාළුණු ශ්‍රේෂ්ඨම ගුරුවරයා. ඒකයි ගුරු මුස්තියක් නෑ. උන්වහන්සේ ආප්තනට හැම කෙනෙකුටම වෙන්න පුළුවන්. ඒකයි සත්‍යතාවය. ඒ මොකද මේ සත්‍ය වෙන්නේ ලෝකේ දිහා බලනකොට අපිට පැහැදිලිව පේනවා. හැම කෙනෙකුම දාර්ශනිකයෝ, විද්‍යාඥයෝ, පඬිතුයෝ, මෝඩයෝ. හැබැයි ਉਹ මම නෙමෙයි සමාජ කියලා වගේ. මේ හතර ගොල්ලම ඉන්නේ මම දකින්නේ ඒක තමයි. හතර බල කෙනෙක්. මේ හතර දෙනාම ඉන්නේ එක තමයි. කෙනෙකුට කෙනෙක් එයයි පඬිතුයයි කියන්න පුළුවන් අනිත් එක්කන මොරයයි කියන්න පුළුවන්. මොන විදිහේ කතා කරත් මේ හතර දෙනාම එක තමයි. මම දකින්නේ. ඇයි එහෙම කියන්නේ? ඇයි එහෙම කියන්නේ? පින්නත් ඔය සාධාරණ බලන්න මම මේ දෙන්න ගන්න. තදනින්ද පඬිතුයට කොහොමද? මෝඩයට කොහොමද? ඈ දාර්ශනිකයට කොහොමද? ඈ
විද්‍යාඥයන්ට කොහොමද? වෙනසක් තියෙනවා. ඒක තමයි. ඉන්ද්‍රිය අවදිය. අන්නේ ඉන්ද්‍රිය අවදිය වෙනස්කම් තියෙනවා. එකම පාවල කියන්නේ එක හැඩයක් ගන්න. ඒ කියන්නේ එයයි මේ සමාජයේ එකතු කරපු ධර්ම. ඒ දැනුම එකතු කරේ සමාජයේ. ඒ එකතු කරපු අවස්ථාව තමයි මව් කුසේ ඉන්නකොට එකතු කරේ නෑ. මව් කුසේ මෙහි වෙලා උඩුකුරුවේ ඉන්නකොට දුම්මාසයක් කියකින් එකතු කරේ නෑ මේ ඇහැට කාන නාග දිවකට බෙරට වට ගන්නවා උඩ ගැටුණා. ඒක මොකුත් ගත්තේ නෑ. නමුත් ඒවල මොණින් හැරිලා අවුරුද්දක් විතර යනකොට අම්මේ මට මේ පේන්නේ මොකක්ද? අම්මේ මට මේ ඇහෙන්නේ මොකක්ද? අම්මේ මේ සුවඳ මොකක්ද? අම්මේ මේ රසය මොකක්ද? මොකද්ද මේ ස්පර්ශය? මේ මනදන්න වශයෙන් පහළ වෙන්නේ මොකක්ද? මෙන්න මේ විදිහේ කර්ම අම්මා තාත්තා අයියා අක්කා සමාජයේ. ඒ කර්ම තමයි අපි ඉන්දියන් වචන කරන්නේ. ඒ ඔක්කොම සත්‍යෙන්නේ. ඒ එකක් සත්‍ය වෙන්නේ නැහැ තථාගත දර්ශනය පිළිබඳව. හරි? හැබැයි ඒ වලට අපිට සමාජ ජීවත් වෙන්න බෑ. වචන. සමාජ ජීවත් වෙන්න අපි වචන පාවිච්චි කරනවා. අපි කියන හොඳ වචන කියනවා නරක වචන කියනවා. ওই මොන විදිහට පාවිච්චි කරත් වචන. ඉතින් ඒකෙන් තමයි අපි පින්පව වර්ග කරන්නේ. කුසල අකුසල වර්ග කරන්නේ ඒ වගේ. පින් අනුමෝදන් කිරීම මේ ඔක්කොම අපි ඉන්ද්‍රිය අවදි වුණාට පස්සේ සමාජයෙන් ගත ධර්ම. මේක ඔයයන්ට බුද්ධියට වැටහෙත්වා තමන්ගේ ධර්මයක් නෙමෙයි. අනුන්ගේ ධර්ම තමයි මේ ධර්ම කියන්නේ. ඉංග්‍රීසි ඉගෙන ගත්ත එකන, පාලි ඉගෙන ගත්ත එකන, භාෂාවල් 7-8ක් ඉගෙන ගත්ත එකන, ඒ සියලු ධර්ම අනුන්ගේ ධර්ම. මේකට හරි වචනේ තමයි ඒ මොකක් පාවිච්චි කරනවද දන්නේ නැහැ මොකක්ද? අවබෝධය. ඔය සියලු ධර්ම වලට ගන්නකද? අවබෝධය. එතකොට දැන් මෙතෙන්දී ඔබ කියනවා නම් ධර්ම අවබෝධ කරගන්නවා කියලා මම ඒකට ගණන් දෙන්නේ නැහැ. අවබෝධය දැන් ඔයකට තියෙනවා. ඒක අනුන්ගේ දැනුම. මේ චක්‍රය එක පළුවක්. දැන් නැත්te කාගේ දැනුමද? තමන්ගේ දැනුම. පුරපැත. පුරබුද්ධ. එතනින් ධර්මයේ මත තියෙනවා. අවබෝධය කියන්නේ අනුන්ගෙන් ගත්ත දැනුම. අනුන්ගෙන් ගත්ත දැනුම තියෙනවා. මේ අනුන්ගෙන් ගත්ත දැනුම ඔයකට කොච්චර පාවිච්චි කරන්න පුළුවන්? තුනෙන් එකක්. තුනෙන් දෙකක්. තුනෙන් එකයි පාවිච්චි කරන්නේ අනුන්ගෙන් ගත්තා. ඒ කියන්නේ ඔයක තදරිතර යනකොට අනුන්ගෙන් ගත්තම නෑ. ඒතර නෑ. ඊළඟ අඩනින්දට යනකොට ඒ දැනුම නෑ. ඊට පේනවා. අවදි වෙච්ච වෙලාවේ ඔබ පාවිච්චි කරන්නේ. ඒ තුනෙන් එකයි. ඔබේ දැනුම් සම්භාරයෙන් ඔබ පාවිච්චි කරන්නේ තුනෙන් දෙකක්ම ඒකයි වෙන්නේ මෙච්චර ගැඹුර. ඔබ හැමතිස්සෙම මම දකින්නේ ඉදිරියක් තමයි. ඒකයි සතර බැනලා කියන තැන. සතර බැනලා කියන්නේ සතර ඉන්නේ. අනිත් එක ඉන්ද්‍රිය අවදිය. අනිත් එක අඩනින්ද. මේ තමයි මෛත්‍රී උපකාරකෙදී මොන්දෝකේ බඳින්නේ. ඒත් තමන් හැමෝටම පැහැදිලි. ගෞතම බුදුහාමුදුරුවෝ කියන්නේ අම්මවට, දේශවට, විපාකවට. ඒවන් ඉවරවට්ටම් කර දෙන්න ධර්මයේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ සාමයෙන් ඉන්නේ කොහොමද? සමාන්තර බලන්න පුළුවන් මදයක් අපසාරයි. තමන් සැදෙනින්ද ඉන්ද්‍රිය අවදිය අඩනින්ද. මේ ඉන්ද්‍රිය අවදාන අපි ලබාගත්තු මේ ඉන්ද්‍රිය වලින් තරම් ලබාගත්තු දැනුම බුදු වෙන්න ගත්තු දැනුම දෙවි වෙන්න ගත්තු දැනුම බ්‍රහ්මීය වෙන්න ගත්තු දැනුම ඔය සත්‍ය වෙන්න ගත්තු දැනුම කාගේ දැනුම අන්තිම අපි නිරෝධ යමක් තියෙනවා නම් ඒ නිරෝධ සම්බන්ධ කරගන්න කවුද මේ සමාජ නායකයෙක් කියන එක ඒක සමාජ දැනුමක් උදේ තියෙනවා ඒකට මේ එක්තාවර සියලුම සම්මානීය සමාජයක් වශයෙන් ගන්නකොට උදව් වුණාට වෙනත් ඔබට භයානක දෙයක් කියන්නේ මේ ධර්මය නිසා ඔබ උපදිනවා විපදිනවා ජරා වෙනවා පොඩයි විපදයි ජරා වෙනවා
උපත්ති ජරා ව්‍යාධි මරණය. මේ කොටස් හතරට උදායි මේ කොටස් හතරේ නිදහස් වෙන්න නම් ඔබට ඒ කාන්තේම ඔබ දැහිච්ච මුලාවේ දැන් කදින්න කියලා ගත්තොත් ඔබට ප්‍රාප්තාවතු දෙන්නේ වචනයක් විතරයි. සුද්ධයි. ඒ කදින්න කියන ධර්මයේ ගන්නකොට ආර්යෝ දකින්නේ බුද්ධ ධර්මයේ. බුදුරේ පාළ වෙන්නේ නැහැ. කදින්න නමුත් ඔබට කියන්නේ කදින්න කියලා මොකක්ද නැහැ. ඔබට කියන ශක්තිය තමයි කදින්න කියන වේගාරු. ඒ කදින්නේ අපි අවබෝධයෙන් ඉඳියන්ට ඒක බලන සාධකතාවදී ඉන්නේ කියන්නේ ඉන්නේ මාර්ගයන් දෙකලාරි ඕන දෙයක් අපි කියන්නේ ඉන්නේ මේ ධර්ම අප ලබාගත් එක සාධකතාවදී ඉන්නේ මේ කාරණා අදින්න කියන්නේ අදින්න කියන්නේ එතන අපි ලෝක තුනක් චරිතාවනවා ඒ හැම ලෝකයකටම යන්නේ අවිද්‍යාවෙන් මොකද දැන දැන් කඩනින්ෙන් අපි අවදේකට ඉන්ද්‍රියන්ට අපි මොකද දන්නේ නැහැ. නමුත් මේ අපේ මනකට වුණා දෙන්නේ කඩනින්ෙන් අවදි වෙනකොට මෙත්තා කරුණා මුදිතා උපේක්ෂාට දන්නේ කීය පාඩක. කීය පාඩක. ඒ කවුද කියන්නේ? ඒ සමාජයේ උපුටි ඒක බ්‍රහ්ම විහාරය. මෙත්තා කරුණා මුදිතා උපේක්ෂාට බ්‍රහ්ම විහාරය. ඒ වචන දැන සෑම ආගමක පාවිච්චි කරනවා. ඒ වෙන්නේ ඒ බ්‍රහ්ම විහාරයෙන් පින්නන්නේ බ්‍රහ්මයේ කියලා. මරණය පස්සේ හරි. මරණ ජීවිතේ ඉඳලා බ්‍රහ්මයේ දැන් බ්‍රහ්මයේ කියන පින්නන්නේ ඒක නතර වෙන්නේ. බ්‍රහ්මය වෙන තැනකට වැඩි. බ්‍රහ්මය වල හැමදාම ඉන්නේ. අන්තය ගත්තත් එහෙමයි. විදනා ගත්තත් එහෙමයි. මේ සම්පූර්ණ සංකතිය වෙනස් රූප ගන්න. හැබැයි මේ ඔක්කොම මේ ශරීරය බ්‍රහ්මයන් පමණ ශරීරේ ලෝකයක් ලෝක යෝගයක් දුවාන් වෙන්නේ. කොහෙවත්. ඒක බ්‍රහ්ම ලෝක කොහෙන්නේ? තමයි. ඉතින් කොහෙන්නේ? ඒක මේක තේරුම් ගන්න අපිට උත්සාහ ගන්න. ඇයි කියන්නේ සමාජයක කෙනෙක් ඉන්නවද? ප්‍රත්‍යක්ෂයලා තමයි සමාජයක කෙනෙක්. මෙන්න මේකයි පැහැදිලි වෙන්නේ. අත්හාය අත්මනන්තෝ අත්හාය අත්මනන්ති. તો පුස්තකතෝ දාන කරනවා. නම්බර. සමාන සමාවක් නැහැ. සමාජයක කෙනෙක්. ඒ බුද්ධලේ ප්‍රත්‍යක්ෂ නැති මේ සාධාරණයේ සත්‍ය බුද්ධල ආත්ම ජීවිතේ කතා කරන කිව්වොත් අපි නිවනට යයිද? අපි නිවනට යයිද? මේක තේරුම් කරගන්න උත්සාහ ගන්න. ඒක අපිට බලන්න අපි කරගෙන යන්නේ මොකද්ද? ඉදා ඉඳලම වේග ගන්න. මේ වේග ගන්න කියන මාර්ගයේ අර්ථය දාගන්න. ඒ කියන්නේ ඔයක තේරුම් කරගන්න දැකන. විදුයි කුමාරයාගේ මෑණියෝ. ඒව සමාදන්වයි කියලා ඒක ගන්නවා. ඒව සමාදන් වෙනකොට තමයි සුදු අස්පට වෙන්නේ. අපිට බලපෑම කරන මවුපුත විදුයි කුමාරයෝ පිළිපෙන්නන කරලා හීනෙන් දැක්කද. ඒක හීන කරන්නේ මම කියන්නේ. ඒක ප්‍රේම සමාදන් වෙනවා. ඒක ප්‍රේමස් කියන ධර්මයේ විදුයි කුමාරයෝ පිළිපෙන්න කරා. ඒක එහෙමනම් බුදුහාමර නෙවෙයි. ඒක හොඳට පැහැදිලි කරගන්න. මේ මොකටද කියන්නේ? සමාජය ශික්ෂණය කරන්න බුද්ධිමත් අය. ඒ මේ ධර්ම හැදුවා. අපි ප්‍රත්‍යක්ෂයෙන් සබෙක් ඉන්නේ කියලා පිළිගන්නවා. නමුත් මේ නැති බුදුරේ පෙනෙන සබෙක් නැති බව. ඒකද මම ඔබට කියන්නේ. මේ කඩනින්ද කියන ලෝකෙ ඉන්නකොට තමන් ගාවකට ඉන්නවා. ඉන්නවද? සබෙක් ඉන්නවද කියලා ඇහුවා. තමන් කියලා කෙනෙක් ඉන්නවද කියලා වෙන්නේ. තමන් කඩනින්ද කියලා ගන්නවද? එහෙනම් බලන්න ඔබ වැටලා තියෙන්නේ මොනතරම් ඉන්ද්‍රිය අයින් වෙලා මොනතරම් ඝනාන්තකාරයකද කියලා බලන්න. මහා ඝනාන්තකාරයක ඉන්නේ. අදදී. ඔබ මොකුත් දන්නේ නැහැ. මොකුත් දන්නේ නැත්නම් තියෙන දෙන මුලාව. ඒ තරමින් ඉඳලා ඉන්ද්‍රිය කියන්නේ ඇස කන නාසය දිව ශරීරය.
මේ අවදි වෙනකොට කියනවා මම දකිනවා. මමයි කියලා කෙනෙක් ඉන්නවා දකින දෙයක් තියෙනවා. මම අහනවා. මම නාසයෙන් ගඳ සුවඳ ගන්නවා. මම දිවෙන් රස ගන්නවා. මම කයෙන් ස්පර්ශ කරනවා. සමාජයේ හරි. අපි එහෙම කතා කරනවා. මේ කියන මම තදනිට කියන්නේ. ඇයි පින්නත් යෝග බලන්නේ? තදනින්දේ ඉන්නේ නැති මම අවදි වෙනකොට ආවා. තදනින්දේ ඒකට මරණයක් තියනවාද? උප්පත්තියක් තියනවාද? දැන් තදනින්දේ අවදිනේ ඉන්ද්‍රියන්ට. ඒ ඉන්ද්‍රිය බුදු කියන මරණයක් තියනවාද? මැරෙන්නේ කතා. මේක සදෙක් නෑ වෙනවා. එතකොට අපිට අනාගත කාලයක් උගන්වලා දෙනවා කෙනෙක් උපදිනවා. කෙනෙක් මැරෙනවා. ඊළඟට ප්‍රතිසන්දි ගන්න. මෙන්න මේ බණ තමයි අපිට ගන්නවා කියන්නේ. මේව තමයි අපේ ලේ මස් අටනාර විදිහට. මෙන්න මේව තමයි අපි උදාහරණ ගන්න. ඒ අපිට කතාර පිළිම විදිහට ඒක මේ තුන් දෙන්නේ. කෙනෙක් මැරෙනවා. කෙනෙක් උපදිනවා. කෙනෙක් මැරෙන විදිහට ප්‍රතිසන්දි ගන්න. මෙන්න මේ විදිහේ ධර්ම කරුණු තුනක් අපිට පැහැදිලි කරලා පෙන්නනවා. එන්නත් තථාගත දර්ශනේ කුරුම්බි නැහැ. කුරුම්බි නැහැ. ප්‍රතිසන්දි කියන්නේ ඒක. ප්‍රති කියන්නේ විරුද්ධ සංදිය. මෙතන අද අභිනව ජීවිතයේ මුල. මේ විදිහේ ප්‍රතිසන්දි කියන්නේ මොනවද? මොකද තේරුම් ගන්න උත්සාහ කරනකොට ඔයත් කොයි විදිහට මට ධර්මයක් කියන්න වෙනවද ඔයතන මේ අන්ට පෙන්නනවා. ඔයත් ඉන්න දැන්. ඒක සුද්ධ වෙනවා. බුදුහාමුදුරන්ගේ ධර්මයේ මේ හාමුදුරුවෝ කියන්නේ පොරොදින. පින්නන්ති සාසන දෘෂ්ටිය. සාසන දෘෂ්ටිය. මොකද මේ සාසන දෘෂ්ටිය කියන්නේ? බුදුදහම සාසන දෘෂ්ටියට වෙන්නේ. අපි ඒක කතා කරමු. මොකද මේ සාසන දෘෂ්ටිය කියන්නේ? අපේ වචන වලින් කියොත් මොකද? සාසන දෘෂ්ටිය කියන්නේ මේ ජීවිතේ පමණක් කියන්නේ. මේ ජීවිතේ පමණක්. දැන් අපිට විතරයි. මේ ජීවිතේ පමණක්. ඒක මොකද්ද? ඒක මිත්‍යා දෘෂ්ටිය. සාසන දෘෂ්ටිය. ඊළඟ මේ මරණය මේ ජීවිතෙන් පස්සේ ඒක උච්චේ දෘෂ්ටිය. මේ තථාගත දර්ශනයේ සාසන දෘෂ්ටිය කියන්නේ නැහැ. උච්චේ දෘෂ්ටිය කියන්නේ. ඒ සාසන උච්චේ දෘෂ්ටිය කියන්නේ කෙනෙක් උපදිනවා නම් කෙනෙක් මරනවා. උප්පත්තියක් මරණයක් නැත්තරම බුදුහාමුදුරුවෝ දේශනා කරා. අපි බුදුරේ දේශනා කරේ ඒක. ඒක සදා කියලා ප්‍රඥාක්යෙන් ගත්ත එක නා සදා හික්මවන්න ශික්ෂණයක් දෙනවා. ලෝතර කතාගත හාමුදුරුවෝ ශික්ෂණය නෙවෙයි හික්මෙන්නේ. මේ ඉන්ද්‍රියන්ගෙන් තොර සීලියෙන් දැනගන්නවා. දිට්ඨිය අනුගම සීලවල. මේ අසකරණ ආදී දිවකාරයෙන් ගන්න සීල නෙවෙයි. ඒ සීලය කියන්නේ තමයි කඩගෙන. ඒක ඔබ දකින්න ඕනේ. ඒක දකින්න මේ මන්ත්‍රයෙන් බෑ. දර්ශනයේ සම්පන්න. එතනින් තමයි ඔබ දර්ශනයට පස්සේ. ඒක වෙනන්නේ කාමයෙන් කියන්නේ අසකරණාගේ දිවකාරයෙන් පහ. මේ ඉන්ද්‍රිය පහ සංවර වුණේ කාමේසු විනීය. මේ ඉන්ද්‍රිය පහ සංවර වුණේ කොතනින්ද? ඉන්ද්‍රිය පහ සංවර වුණේ සත්‍ය කිසිලෙක කොටේ නෙමෙයි. ඒ ලෝකෝත්තර දර්ශනේ. ඒක ලෝකෝත්තර දර්ශනේ වෙතන ඔය දැකලා උඩ නැද්ද? ආදෙන ඉන්නේ එනකොට ඔය ඉන්නේ එතන. ඔතන මොනම කරදරයක් නැහැ. ඔය විතර කිසිම අයිතියක් නැහැ. හැබැයි නමුත් ඔයාලට මොකුත් දන්නේ නැහැ ඉන්නකොට. ඒ දර්ශනේ මතුවෙනවා. ඔබට මොන තනතියි? ඔබට මරණයක් කොහෙද තියෙන්නේ? ඒකයි වෙන්නේ බුදුහාමුදුරුවෝ අවදි වූ තැනට එවේක නොවන්න. අවදිනේ කොතනින්ද? තදනින්දෙන් අවදිනේ ඉන්ද්‍රයන්ට වෙලා නෙමෙයි. අරින්දර ගිහිල්ලත් නෙමෙයි. එතනින් අවදින අන්න දික්ඛිච්ඡ අනුපගම්ම සීල. එතන පවත්තගත් සීලය තමයි ඉන්ද්‍රයන්ගෙන් ගත්ත සීල නෙමෙයි. ඒක බුදුහාමුදුරුවෝ දේශනා කරන තදින්ද ගැන. කර්මය කරන්නේ නැහැ. විපාක විඳින්නේ නැහැ. එතන තියෙන කිසිදු ධර්ම සුද්ධ ධර්ම. සදාගා තමයි කර්ම කියන්නේ. සදාගා තමයි දුක් විඳින්නේ නැහැ කර්ම වෙන්නේ නැහැ.
සතෙක් නැත්නම් කරන්නේ කරවන්නේ නැහැ විදියට. ඒතර ප්‍රවචන ධර්මයේ සුද්ධ ධර්මයේ දැන් බලන්න තමයි තදන්නේ. ඒතර ඔයකට තේරෙන්නේ නැහැ බලන්න. ඒතර කියන්නේ පිළිතුරු ධර්ම. ඒතර සතෙක් ඇත්තේ නැහැ. කරන්නේ නැහැ, කරවන්නේ නැහැ, විඳින්නේ නැහැ. විඳින්නේ නැහැ කියන්නේ දැන් දවල් ඔයට අවදිරේ කියලා ආවි මහ විශාල තුවාලයක් වෙන වේදනාවක් කරගෙන. තදින් කියපන් මේ තුවාලයක් කිසිම දන්නේ නැහැ වේදනාවක්. ඒකයි විඳින්නේ නැහැ. වේදනාවක්. ඉතින් මේ ධර්මයේ පින්නත් කොච්චර ගැඹුරුද? ඉතින් මේක වටපිට බලන්න බෑ මේ තමන් නම් කියන ධර්ම. මෙන්න මේ තුන් ලෝකේ දැකලා මේ ඉන්ද්‍රිය මේ තුන් ලෝකේ පවත්තන යන්නේ මේ ඉන්ද්‍රිය 6. ඒක නාම විහාරින් මන. මේ ඉන්ද්‍රිය 6 යථාර්ථය දැකලා මේ තුන් ලෝකෙ දැකලා මේකට නෑවිලි ඉන්නවනම් ඒක වලින්වත් හිතන්න. ඒ තමයි නිවන් සාක්ෂාත් කරගන්නේ අන්න එහෙම. ඒකට තමන් දන්නවා නිවන් දැකපු විදිය. ඒකට කම්පණය වෙන්නේ නැහැ. ඒක ලැබෙන මරණයක් නැති. තමන්ට බැරි උප්පත්තියක් නැහැ. උප්පත්තිය මරණය පිළිගත් සාපේක්ෂව නෙමෙයි කිට්ටකින්. තදින් කෙනෙක් ඉන්නේ අලුතෙන් කෙනෙක් ඉන්නවා. ඒ කෙනා මැරෙනවා. ඔයකට පුරා නවත්තන්න කෙනා මැරෙන්නේ කියලා. කෙනෙක් මේ තුල ඒක තාවියෙන් ධර්මයෙන් බුදුහාමුදුරුවෝ කියනවා කියන උත්සාහ ගන්නවා කියනවා. හොඳටම පැහැදිලි කරගන්න රතන සූත්‍රය. මෙන්න මේ විදිහට උන්වහන්සේ කියන්නේ. සහ වස්ස දස්සන සම්පදාය සයසු ධම්මා ජහිතා භවන් සක්කාය දිට්ඨි විචිකිච්ඡි තංච ඊළපතවාපි යදත්තිකින් තතු හපාය ච විපුනොත්තෝ තථා විධානානි අබ්බෝ khāතුං ඉදම්පි සංඝීරතන මනිතං ඒ සංග්‍රහණය කියනවා ග්‍රාහ්මය සහ වස්ස දස්සන සම්පදාය චින්තන සම්පදාය නෙමෙයි දර්ශන සම්පත්තිය ලැබුවොත් තමයි ඒතර බුදුහාමරේ ධර්ම කතේ දර්ශනේ දර්ශන සම්පත්තිය ලැබුවොත් සහ වස්ස දර්ශන සම්පදාය තායසු ධම්මා ජහිතා බව මොකද මේ ධර්මයේ සක්කාය දිට්ඨි සක්කාය දිට්ඨි කියන්නේ මොකද්ද සක්කාය සත්පුරුෂය සක්කාය සත්‍යයන් හතට කාය කියලා කියන්නේ අපි තරේ කියන අර්ථය. නමුත් මෙතන මේ කාය කියන්නේ දර්ශනය දුන්නේ. සක්කාය කියන්නේ බලන්න මේ කායවල හත. ඇහෙන් දකින්න අවස්ථාව කාය. එක එකයි. ඇහෙන් දකින්න අවස්ථාව කාය. කනෙන් අහන අවස්ථාව කාය. නාසයෙන් ගඳ සුවඳ ගන්න අවස්ථාව කාය. දිවෙන් රස ගන්න අවස්ථාව කාය. කායෙන් ස්පර්ශ ලබන අවස්ථාව කාය. ඒකට කියන්නේ පහයි. මේ පහයි කරගම අරූප ධර්මයක් වශයෙන් මන ධර්ම කියනවා. ඒකට කියන්නේ හයයි. මේ හය තුල සතේ පුද්ගලික ආත්මයක් ජීවියක් තියෙනවා කියලා මේ පරිහරණය කරන කෙනා අල්ලගන්න. ඒකට කායවල කොච්චරද? හතයි. මෙන්න මේ සත්කාය නැති වෙන්න ඕන. මේ සත්කාය කියනකන් අපාය යනවා. තිරිසන් ලෝක වල යනවා, പ്രേත ලෝක වල යනවා. මේ සත්කාය නැතුනොත් තිරිසන් പ്രേත නරක ලෝක වල යන්නේ නැහැ නේද? මේ සත්කාය හදාගත්තේ මුලාව. ඇහෙන් බලන සතෙක් ඉන්නවා, ඇහෙන් බලන සතෙක්. කනෙන් අහන සතෙක් ඉන්නවා. නාසයෙන් ගඳ සුවඳ ගන්න සතෙක් ඉන්නවා, දිවෙන් රස ගන්න සතෙක් ඉන්නවා. කායෙන් ස්පර්ශ කරන සතෙක් ඉන්නවා, මන ධම්ම වර්ෂයෙන් ගන්න සතෙක් ඉන්නවා. මෙන්න මේ මුලාව. මේ දෙමන් සංදේ විචිච්ඡා දෙමන් සංදේ කියන්නේ දැන් ඇහෙන් පේනවා කියලා කිව්වොත් දැන් පේන ඇඟවලට තදින් ගියාම ඇහක් තියෙන ඉඳන් නැහැ පේනවා කියන්නේ. ඒක දෙමන් ඇහෙන් දෙකක් තියෙනවා. පෙනීමනේ පෙනීම. කනෙන් ඇහිම නැහිම. නාසයෙන් ගඳ සුවඳ ගැනීම නැගීම. දිවෙන් රස ගැනීම නැගීම. කායෙන් ස්පර්ශ ගැනීම. මන ධර්ම වශයෙන්. මෙන්න මේ ඒකට ඒ හය තුළ සතෙක් පුද්ගලෙක් ඉන්නවා තෝම හතයි. මෙන්න මේ සත්කාය දෘෂ්ටි අයමුණුත් වෙන සතර පාය විදහාස. සතර පාය විදහාස. ඒක තමයි උතුම් සෝතාපන්න මාර්ගයක් වෙන්නේ. ඒ සියලුම සත්කාය කියයි. ඒතර වැරදි මත වැරදි උත සීලපද පරාමාස. සිල් වලින් පුළුවන් භාවනාවෙන් පුළුවන් ඒ ඔක්කොමයි. සීලපද පරාමාස කියන්නේ. යදත්තියකින් කියන්නේ ඉන්දිය හදාගත්තව දෘෂ්ටි. සියල්ලක්ම නැති. ඒ ධර්මයට. ඉතින් මෙන්නන්නේ ධර්මයේ ප්‍රතිඵල ලබන්න ධර්මයේ තියෙනකොට
මේ කරුණ මේව පැහැදිලි කර දෙනවනම් ඇයි පින්නත් අපිට ධර්ම දැනෙන්නේ නැහැ. ඔයත් විදන්නේ අපිට විශාල කාර්යීමාවක් තියෙනවා. ඒ කාලේ උගාක් දේවල් වලට අහලා ආපස්සට අපි ආයෙත් ආපස්සට එනවා. ඒක නෙවෙයි. එහෙම බෑ අපිට බෞද්ධ කාලයයි. මේ අහලා මේ ජීවිතේදී සත්‍ය පිළිලා බුදුන් දකින්න. බුදුන් දකින්න කියන්නේ උපත්ති මාන්නේ ජය ගන්න. හොඳට තේරුම් ගන්න මේ හුඟක් සරලව පොඩි ළමයින්ට තේරුම් කරගන්න තමයි මේ කියන්නේ. ඒකට හැම කෙනෙක් ගාම බුද්ධ කියන ගුණය කියන්නේ. බුද්ධ කියන ගුණේ කාටවත් දෙන්න බෑ. බාහිරින් යන්න බෑ. ඉතින් පින්නත් මේ ධර්මය අහනකොට ඔයත් අර කියන උදාහරණයක් කොච්චර දුරද ඉන්නේ. බලන්න මේ කාටවත් අපහසු කරන්නේ නැහැ. ඒත් මුලාවේ වැටෙ ඉන්නේ. දැන් ඔය ධන මුලාවට ඉන්නේ මම පෙන්නවා. ඒ ඇත්තේ ඉල්ලුවේ නිවන. ඒ ඇත්තට දුන්නේ සිද්ධ. පහේ ගෙදරිනකොට පහත් වුණා. පැවිදිනා 10ක්. ඉතින් ඒක මුලාවෙන් ඉඳගෙන කියන්නේ. ඉතින් අපරක් කියන්නේ මේක සිල්ගන්නේ කියන්නේ. සීලට අරගෙන නැහැ. සමාජයක් වශයෙන් පුද්ගලයෙක් වශයෙන් හසුරවන්නේ ශ්‍රේෂ්ඨම ධර්මයක්. නමුත් ඒක බුදුහාමුදුරගේ කියලා කියන්නේ. බුදුහාමුදුරු කියන සීලය තමයි කන්දමේ සූත්‍රයේ දෙකේ අනුපදම්ම සීල. ඒ වචනේ කෙනෙක්වත් බොරු කියන්න බෑ. මේ වචනේ කිව්වම ඕනනම් ඒක හරවලා අරින්නේ කියන බලන්න. බබු. ඔක බලන්න හරි ගන්න පුළුවන් කියලා. බෑ කියන මේ අදලා ගන්න. අනුතරම් ළමට. එහෙම නෙවෙයි තවත් විදියකට දිනවා කියලා මේ ලෝක කියන සමර්ථය. මේ ධර්මයේ කියනවා. මේ ධර්මයේ ලෝකෙට යන්නේ. අත් වශයෙන්ම කඩබඩ නැග ගන්න නම් මේ ධර්මය කියන්නේ. තානාන්තර ගන්න නම් මේ ධර්මය කියන්නේ. කතා කරලා වැඩක් නැහැ. මේ පටි ගහ ගන්න කියන ධර්මයක් නෙවෙයි. මේ අසරණ මේ හැම කෙනෙක්ම හරියට අසරණයි. සසර දුක් විඳින සත්‍යය. මුලාරපත්ති සත්‍යය. එතනින් අපිට අත් වශයෙන්ම කෙනෙක් හයි මේ සත්‍ය දෙකලා ගලව ගන්නවා. එයයි ලෝකෙට කොච්චර ස්ථේයක්. මේ හැම කෙනෙකුටම බුද්ධ කියන ස්වභාවය තමයි ළඟ තියෙන්නේ. මේ දැන් ඔය අහන්න තියෙන්නේ. දැන් අයෝත් දැන් අද එනං අන්න සාකච්ඡාවල කියවලා දාන්න. හැබැයි නමුත් අදින්න පඬිතුවරු බුදුහාමුදුරුවෝ ගැන කතා කරනවා. බුදුහාමුදුරන්ගේ ප්‍රාර්ථනා කරනවා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ දර්ශනයක්. අපිට තියෙන දර්ශන කොටක්. ඒ න්‍යායයි. පින්නත් බුදුහාමුදුරුවෝ දේශනා කරන ධර්මයේ මේ ඉන්ද්‍රියත් එක්ක සම්බන්ධ වෙනවා. උබ්බේ අනනුසුතේ ධම්මේ. මේ කියන්නේ මේ ඉන්ද්‍රිය පාවිච්චි කරන තාක්කල් අහබු දහමක් නෙවෙයි. මේ ධර්මයේ පේන දෙයක්. ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ ඒව බලව. ඒ ඊපස්සිකෝ බදෝතෝ ධම්ම. ඉතින් මේ ඇත්තට දීර්ඝලියට වේර ගන්නවා මම කියන්නේ. ඇයි පින්නත් කෙනෙක් ගැඹුරට යන්න බැරි වෙන්නේ? දැන් සාමාන්‍ය වචනයක් අහලා මේ කලින් අහලා කෙනෙකුට ගන්න මේක බලන්න. දැන් ඔයකට දැනකොට කාරණා දොස් කිව්වේ නෑ මම මේ කිව්වේ වලද්ද දොස්තෙන්. ඒත් දන්නේ නෑ වැඩ ඉතින්. ඒ ඇත්ත වෙන්නේ නිවන, ඒ ඇත්ත වෙන්නේ සිහි. නෑ කියලා කියනවා. ඒ ඇත්ත ඉල්ලුවේ සබ්බ දුක්ඛ නිසාර නිබ්බාන ගති කරනත් ආය මේ ක්‍රාසාවස්තේ දාන්නේ නිවන සාක්ෂාත් කරගන්න කියලා. ඒ බල ගෙදරින් කියන පාන්සිල් දාගෙන දුන්න බැරි මට කිව්වා. ඉතින් ආම්රන් වැරදිලු. ඉතින් කොහේ හරි මේක වැරදිලා තියෙනවනේ. චරියොත් මොකනම් පරම්පරාවෙන් එනවනම් ඒක වල දාමක් වෙනවා. ඒ චරියත් තාන්තු බුදුන් දැක්කේ කොහමද? නිවන් දැක්කේ කොහමද? මේ ධම්මා හේතු භව ওই වචන දෙක විතරයි. ওই වචන දෙක එනකොට පින්නන්ති ඒකට මාර්ගඵලටපත් වුණා. රුද්‍රා බුදුහාමුදුරුවෝ තුමාත් ධම්මචක්‍ර දේශනා කරාම එක්කෙනෙක් කොණ්ණඤ්ඤ කෙනෙක්ට ධර්මේ පාන. ඒ ධර්ම වල තමයි මේ තරක් පහළ. කොණ්ණඤ්ඤට දෙලන් දීගමලන් ධම්මචක්‍ර මුද පාන. මේ අත අසජිහාමුදුරුවෝ මේ ධර්මයේ හේතුඵලය කියනවත් එක්කම ඒකට පරිණාමයකට යනපත් වුණා. ඉතින් මේ දෙකේ කිසි වෙනසක් නැහැ. ඒක තේරුම් කරගන්න මම කියන්නේ ගැඹුරු මොකද්ද? කොහොමද ධර්මයේ හසුරවන්නේ? බුදුහාමුදුරුවෝ ධර්මයේ හසුරවන්නේ කොහොමද කියන එකයි පොතේ ඒක පෙන්නලා දෙන්නේ අපි දැනගන්න. බුදුහාමුදුරුවෝ ධර්මයේ හැතරේ සමස්ත ලෝකයේම සත්‍ය පුද්ගලෙක් වශයෙන් හසුරවනවා. ඒ විදිහට නෙමෙයි. සත්‍ය පුද්ගල ආත්ම ජීවවලින් කර හේතුඵලයක් වශයෙන් කතා කරන සමාධිය. මෙන්න මේ කරුණු කියන්නේ ඔයන්ට මේ ධර්මයේ තෝරගන්න ඕන හන්ද. හරි? කවුරුත් එක්කවද එහෙම නැත්නම් මට බණින්නේ. කමන්නේ. එහෙම බැන්නත් කමන්නේ. වැඩි කෙනෙක් ගැන බණින්න බෑ. නමුත් වෙනත් මේක ප්‍රතිඵල මේ ජීවිතයක් වෙන්න පුළුවන්.
ඔබට දකින්න පුළුවන් මහත් බලයි. ඒක හැම කෙනෙකුටම මම මේ කාටවත් දොස් කිව්වේ නැහැ මෙතන. වරද්දගත් යැපෙන්නේ. නමුත් ඒ වරද්දමට වෙන්නේ නැහැ. Taman හිතන්නේ හරියට ඉන්නවා කියලා. හරියට ඉන්නවනම් සරියුත් හාමුදුරුවෝ කාලෝනේ අසගී හාමුදුරුවෝ මගේ ගුරුවරයා මම හැසිරෙව්වේ හේතුඵල ධර්මයක් වශයෙන් කියලා. පන්සිල් දීලා අටසිල් දීලා දසසිල් දීලා නෙමෙයි. හේතුඵල ධර්මයක් වශයෙන් හැසිරෙව්වයි කියන කතාව තමයි අදක් කියනවා. එහෙනම් අදක් කියනවා සත්පුරුෂ කතාවක් නෙමෙයි. සත්පුරුෂ නොවන කතාවක්. අද කොහේරි වරද්දලා කියනවා. ඒ වරද දෙකටම එනවා. ඒ නිසා සාසනයේ කියන බුදු ගුණ ඈතට වැහිලා. අද වගේ දවසක් මේ එකක් තමයි. ඔතන මේ බුද්ධියට මේ කතා කරන්නේ. මේක ලාභයක් ගන්න යම් කිසි මේකක් ගන්න නෙමෙයි. ඔබේ බුදුන් ඔබ මතු කරගන්න. මට ඒ වැඩි කරන්නේ. බුදුරේ උඩ. ඒ සම්මානකරණ හරිය කියන ශ්‍රේෂ්ඨත්වය ඒකයි. උන්වහන්සේ මේක අනාගත සංසාරයේ ඇවිදලා සොයාගත්තා. උපත්යේ වරින් නැත්තම්. උන්වහන්සේ කිසිම ගුරු විශ්වාසයක් තියාගත්තේ නැහැ. ලෝක සත්‍යයට දේශනා කරා. ඔබටත් පුළුවන් බුදු වෙන්න. ඔතන ඉතිරි ප්‍රශ්න දැන් නැහැ. හැම කෙනෙකුටම බුද්ධත්වයයි. එහෙනම් බුද්ධත්වයේ තියෙන තමන්තර බුද්ධත්වය ලබාගන්නේ මේ අසකරණ නාමයේ දිවසාරයේ මන මේ කියන ධර්ම හයම දාර්ශනික විද්‍යාඥයෝ පඬිතුයෝ මෝඩයෝ මේ හතර කොට මේ ඔක්කොම අරන් හැම කෙනෙක්ම ඒ වරද්දගත්තු නිසා ඒකට කියන මුලා. දැන් මුලාව වෙලු නැහැ කියන්නේ බෑ. දැන් ඔයත් කියනවා මම මොකක්ද දන්නවා කියන්නේ. ඔය දැනගත්තට වැඩි තදින් නෑ මොකද කියන්නේ. පඬිතුය මොකද කියන්නේ? මෝඩය මොකද කියන්නේ? දාර්ශනිකය මොකද කියන්නේ? විද්‍යාඥය මොකද කියන්නේ? විද්‍යාඥයන්ට ඒක තමයි මම කිව්වේ හතකොල්ල මේක දැක්කේ.